අයිබෝම් අද මම ඔයගොල්ලොත් එක්ක කතා කරන්න ආවේ සංවිධාන ව්‍යාපාර සංවිධාන පාඩමේ සංස්ථාපිත සමාගමක් ගැන කොටස තමයි මම ඔයගොල්ලොත් එක්ක කතා කරන්න ආවේ. එතකොට සංස්ථාපිත සමාගමක් කියන්නේ මොකක්ද? සංස්ථාපිත සමාගමක් කියන්නේ 2007 අංක 7 දරන සමාගම් පනත යටතේ 2007 අංක 7 දරන සමාගම් පනත යටතේ ලියාපදිංචි කරන කොටස් නිකුතුවකින් ප්‍රාග්ධනය සපුරා ගන්න කොටස් හිමියන්ගේ වගකීම සීමිත වෙන සමාගමක් තමයි සංස්ථාපිත සමාගමක් කියන්නේ. ඒ කියන්නේ 2007 අංක 7 දරන සමාගම් පනත යටතේ ලියාපදිංචි කරන කොටස් නිකුතුවකින් ඒ කියන්නේ සමාගමේ කොටස් නිකුතුවකින් තමයි සමාගමට ප්‍රාග්ධනය රැස් කරගන්නේ. සහ කොටස් නිකුතුවේ කොටස් හිමියන්ගේ වගකීම සීමිතයි. ඒක තමයි සංස්ථාපිත සමාගම කියලා කියන්නේ. එතකොට සංස්ථාපිත සමාගමක ඔයගොල්ලෝ දැනගන්න යුතු කරුණුගේ පැත්තක් තියෙනවා. සංස්ථාපිත සමාගමක අනිවාර්යයෙන්ම ඔයගොල්ලෝ දැනගන්න ඕනේ ලක්ෂණ. අනිවාර්යෙන් ලක්ෂණ දැනගන්න ඕනේ. ඔයගොල්ලන්ගේ ඕල් වලදී ප්‍රශ්න කර පාඩමක් තමයි ව්‍යාපාර සංවිධාන පාඩම. එතනින් සංස්ථාපිත සමාගම කියන දේ විශේෂ කොටසක්. ඔයගොල්ලන්ට ඒ ටික අනිවාර්යෙන් ඕන දෙයක්. විශේෂයෙන්ම තම සරලව තම කික්මනින් ඔයගොල්ලන්ට මම කරුණු ටික පැහැදිලි කරා. එතකොට සංස්ථාපිත සමාගමක ලක්ෂණ ගත්තොත් සමාගම පනත යටතේ සංස්ථාපනය කරන්න ඕන. සමාගම් පනත යටතේ සංස්ථාපනය කරන්න ඕන. එතකොට සමාගම් පනත යටතේ සංස්ථාපනය කරන්න ඕන කියන එක මොකක්ද? සංස්ථාපිත සමාගමක් ආරම්භ කිරීමට 2007 අංක 7 දරන සමාගම් පනත යටතේ තමයි සංස්ථාපනය කරන්න ඕන. එතකොට සමාගම් පනත යටතේ සංස්ථාපනය කරන්න ඕන කියනවනේ 2007 අංක 7 දරන පනත යටතේ. එතකොට ඒ පනතේ තියෙන විවිධ විධිවිධාන ඒවට අනුකූලව ව්‍යාපදිංචිය සම්පූර්ණ කරගන්න ඕනේ. ඊට පස්සේ අපි ව්‍යාපදිංචිය සම්පූර්ණ කරගන්න සමාගම් රෙජිස්ට්‍රාර් වෙත අපි සම්පූර්ණ කරන ලියවිල්ල ડોකියුමන්ට් එක යොමු කරන්න ඕන. එතකොට ඒක තමයි සමාගම් පනත යටතේ සංස්ථාපනය කරන්න ඕනේ කියන්නේ. ඒ කියන්නේ 2007 අංක 7 දරන පනත යටතේ ඒක ව්‍යාපදිංචි කරන්න ඕන. ඊට පස්සේ ඊළඟ ලක්ෂණය අඛණ්ඩ පැවැත්මක් තිබීම. අඛණ්ඩ පැවැත්මක් තිබීම කියන්නේ සමාගමක් එහි අයිතිකරුවන්ගෙන් වෙන් වූ ස්වාධීන ඒකකයක්. ඒ කියන්නේ අයිතිකරුවෝයි සමාගමයි කියන්නේ දෙකක්. කියන්නේ ස්වාධීනව වෙන් වූ ඒකකයක්. එතකොට ඒක අයිතිකරුවන්නුයි සමාගම අතරයි සම්බන්ධතාවයක් නැහැ. කියන්නේ අයිතිකරුවෝ මිය ගියා කියලා ව්‍යාපාරේ කඩා වැටෙන්නේ නැහැ. සමාගම කඩා වැටෙන්නේ නැහැ. කියන්නේ අයිතිකරුවෝ බුන්වත් උනත් ඒ සමාගම කඩා වැටෙන්නේ නැහැ. එතකොට ඔයගොල්ලන්ට කියන්න පුළුවන් එහෙම වෙන්න බෑනේ. කියන්නේ වෙන්න පුළුවන්. අයිතිකරුවෝ මුන්නත් උනත් සමාගමත් මුන්නත් වෙනවා කියන්නේ. සමාගමක එක අයිතිකරුවෙක් නෙමෙයි ඉන්නේ. සමාගමක කොටස් මිලදී ගන්න අයිතිකරුවෝ කිහිප දෙනෙක් ඉන්නවා. يعني විශාල කොටසක් ඉන්නවා. සමාගමෙන් මිලියන ගානක කොටස් තියෙන්න පුළුවන්. මිලියන ගානක ආයෝජකයෝ අරන් ව්‍යාපාරේ පවත්වාගෙන යන්න පුළුවන්. එතකොට එක් කොටස්කරුවෙක් කියන්නේ එක් අයිතිකරුවෙක්
ව්‍යාපාරේ නැති වුණා කියලා ව්‍යාපාරේ බංකොලොත් වෙන්නේ නැහැ. ඒකින්ද අකණ්ඩ පැවැත්ම සංස්ථාවේ සමාගමක අනිවාර්යයෙන් තියෙනවා. ඊට පස්සේ මම ඔයගොල්ලොත් එක්ක ඊතරම දෙයක් ලේසි ඔයගොල්ලන්ට පහසුයි කිව්වේ තේරුණානේ. කියන්නේ සමාගමක අයිතිකරුවෝ ඔයි සමාගමයි කියන්නේ ස්වාධීන ඒකකයක්. වෙන්නු ස්වාධීන ඒකකයක්. කියන්නේ අයිතිකරුවන්ගේ වෙන්නු ස්වාධීන ඒකකයක් තමයි සමාගමක් කියලා කියන්නේ. ඒකට තමයි අකණ්ඩ පැවැත්මක් තියනවා කියලා මම කිව්වේ. කියන්නේ එක් අයිතිකරුවෙක් නැහැ කියලා සමාගම බුන්නොත් වෙන්නේ නැහැ. මොකද අයිතිකරුවෝ විශාල කොටසක් ඉන්නවා සමාගමක. හරිද? එතකොට වගකීම් සහිත සීමිත වගකීම් සහිත ලියාපදිංචි කළ හැකි. ඒ කියන්නේ සීමිත වගකීම් සහිතව ලියාපදිංචි කළ හැකි කියන්නේ සමාගමක කියන්නේ අයිතිකරුවෝ බැඳින්නේ එයා ගන්න කොටස් ප්‍රමාණයට විතරයි. ඒ කියන්නේ මෙතන ඔයගොල්ලෝ කියනවා ඔයගොල්ලෝගේ අච්චුකේ දීලා තියෙනවා සමාගමක් ණයක් හෝ වෙනත් බැඳීමක් සම්බන්ධයෙන් කොටස් කරන්න වගකීම සීමා සහිතයි. ඒ කියන්නේ ණයක් හෝ වෙනත් බැඳීමක වෙනත් මොකක් කර බැඳීමක් තියෙනවා කියමුකෝ. ඒක හෝ ණය. මේ දෙකත් අතර කොටස් කරුවන්ට තියෙන වගකීම සීමා සහිතයි. මොකද කොටස් කරුවෝ ඒකට බැඳෙන්නේ දැන් ඔහු ගන්න කොටස් එකතු වෙන්නේ ප්‍රාර්ථනා ඇස් කරගන්න. ව්‍යාපාරයක් තියෙනවා කියමුකෝ. ඒකට කොටස් තියෙනවා. කොටස් මිලදී ගන්නේ අයිතිකරුවෝ කියන කොටස් කරුවා. ඒ කොටස් ගන්න ප්‍රමාණයට තමයි ඒ වගකීම කොටස් කරුවන්ට සීමා වෙන්නේ. දැන් කොටස් 1000ක් තියෙනවා නම් ඒ 1000න් 20ක් කොටස් ගත්තා නම් ඒ අයිතිකරුවාගේ වගකීම තියෙන්නේ කොටස් 20ට එයා විතරයි. කියන්නේ ඔහුගේ පෞද්ගලික දේවල් හදිස්සි ණය වේරන්න පෞද්ගලික දේවල් යොදවන්න ඕනේ නැහැ. ඔහු ගන්න කොටස් වලට තියෙන වටිනාකම විතරයි ඔහුට වගකීම සීමා වෙන්නේ. හදිස්සියේ ව්‍යාපාරික බංකොලොත් වෙලා ණය බේරන්න ඔහුට දෙන්න වෙන්නේ ඔහුගේ කොටස් 20ක් ගත්තා නම් ඒ 20 විතරයි. ඔහුගේ දේපල යාන වාහන ඒවා දෙන්න ඕනේ නැහැ. ඒකයි කියන්නේ සීමිත වගකීම් සහිතව ලියාපදිංචි කළ හැකියි කියලා. ඊට පස්සේ අපි ඊළඟ කොටස් නිකුත්වීම ප්‍රාර්ථනා රැස් කරගෙන. ඒ කියන්නේ ව්‍යාපාරයේ දැන් කොටස් ලක්ෂයක් තියෙනවා කියමුකෝ. ඒ ලක්ෂය එක එක කොටස් කරවන්න මිලදී ගන්න පුළුවන් විදිහට කොටස් වෙනද පොලේ අපි දානවා. ඊට පස්සේ එතනින් තමයි තරවකරුවෙක් හරහා කොටස් මිලදී ගන්න. එතකොට ඒ ගන්න මිලදී ගන්න සල්ලි වලින් තමයි ව්‍යාපාරයට ප්‍රාග්ධන එන්නේ. ඒ කියන්නේ ව්‍යාපාරයේ වටිනාකම ලක්ෂය කියමුකෝ. ව්‍යාපාරයේ වටිනාකම ලක්ෂය. එතන මේ ව්‍යාපාරේ කොටස් 100කට කඩනවා. කොටස් 100කට කඩනවා. එතකොට කොටස් 1000කට කඩමු 10000කට කඩනවා. 100කට 10000කට කඩනවා. එතකොට කොටසක අගය වෙන්නේ කීයද? කොටසක අගය වෙන්නේ රුපියල් 10යි. ඒතර කොටසක අගය රුපියල් 10යි. කොටසක අගය රුපියල් 10යි. ඒ වගේ කොටස් 100ක් ගත්තොත් එයාට කොටස් 100 වටිනාකම කීයද? කොටස් 100ක් ගත්තොත් 10 ගානේ 100ක් කියන්නේ 10යි. මේ තමයි එයාගේ කොටස් වල වටිනාකම. මේ තමයි එයා ගන්න කොටස් ගාන කොටස් 100ක් ගන්නවා. එක කොටසක මිල රුපියල් 10යි. ඒක කොටස් 100ක් ගත්තොත් එයාගේ කොටස් වල මුළු වටිනාකම රුපියල් 1000යි. ඒතකොට ඒක මම නිකන් ඔයගොල්ලන්ට උත්තර පැහැදිලි කරේ. ඒක කොටස් නිකුතුවෙන් තමයි ප්‍රාග්ධනය රැස් කරගන්නේ. මේ වගේ කොටස් අලෙවි කරනවා. කාටා වට්ටිය 200ක් ගන්නවා, 300ක් ගන්නවා, 1000ක් ගන්නවා. ඒ වගේ මේ කොටස් 10000ම අලෙවි වෙනවා. ඒකට තමයි කොටස් නිකුතුවෙන් ප්‍රාග්ධනය රැස් කරගන්නවා කියන්නේ. ඒ කියන්නේ දැන් මෙතන මේ ඒගොල්ලෝ මේ රුපියල් 10 ගානේ දීලා කොටස් 100ක් ගන්නවනේ. ඒතර ඒගොල්ලෝ රුපියල් 1000ක් දෙනවනේ. ඒ 1000 කිලින් මැන්නේ ව්‍යාපාරේ ප්‍රාග්ධනයට. කියන්නේ සමාගමේ ප්‍රාග්ධනයට තමයි එකතු වෙන්නේ. ඊට පස්සේ ওই ටික තමයි ලක්ෂණ. එතකොට ඊළඟට මට ඔයගොල්ලෝත් එක කතා කරන්න තියෙන්නේ වාසි අවාසි.
සමාගමක වාසි අවාසි. එතකොට සාමාන්‍යයෙන් අනිත් ව්‍යාපාර, ඒ කියන්නේ එක පුද්ගල ව්‍යාපාර, හවුල් ව්‍යාපාර වලට සාපේක්ෂව වැඩි ප්‍රාග්ධනයක් අපිට සමාගමක සංස්ථාපිත සමාගමක ලබා ගන්න පුළුවන්. ඒක තමයි පළවෙනි වාසිය. කියන්නේ වැඩි ප්‍රාග්ධනයක් රැස් කර ගන්න පුළුවන්. මොකද මේ කොටස් ගන්න මේ ව්‍යාපාරේ වටිනාකම වැඩි වුණොත් කොටස් ගන්න වැඩි කරන්න පුළුවන්. වැඩි වුණාන් පස්සේ ව්‍යාපාරයට විශාල මුදලක් එනවා. තේරුණා නේද? ඊට පස්සේ නෛතික බුද්ධලවායක් හිමි වෙනවා. මේ කියන්නේ කිසියම් දේපලක් අත්පත් කර ගැනීමට නැත්නම් ණයක් ලබා ගැනීමට අර අයිතිකරුවන්ගේ නම යදන්න ඕනේ නැහැ. මම ඕගොල්ලෝ කලින් පැහැදිලි කරලා තියෙනවා නීති බුද්ධලවායක් කියන්නේ මොකක්ද කියන්නේ? යම් නීතිමය කටයුත්තකට හෝ යම් බැඳීමක් ඇති කරගන්න ඒ ව්‍යාපාරයේ අයිතිකරුවන්ගේ නම් යොදනවා කියන්නේ ඒක බුද්ධ ව්‍යාපාර. කියන්නේ ව්‍යාපාරේ නම යොදන්න බෑ ඒක බුද්ධ ව්‍යාපාර. එයන් අනිවාර්යයෙන් ලියාපදිංචි කරන්න ඕනේ. නෛතික බුද්ධලවාය නෑ ඒක බුද්ධ ව්‍යාපාර. ඒතර සමාගම් වල ඒක බුද්ධල සමාගම් වල නෛතික බුද්ධභාවය තියෙනවා. එතකොට ඒකේ අනිවාර්යෙන් ණයක් ලබා ගන්න හසි නඩුවක් යනවා කියමු මේ සමාගමට. සමාගම නඩුවක් යනවා නම් ඒ නඩුවට ඉදිරිපත් වෙන්න ඕනේ අයිතිකරුවන්ගේ නමින් නෙමෙයි. අයිතිකරුවන්ගේ නම් වලින් නෙමෙයි. ඒ ව්‍යාපාරේ නමක් තියෙනවා නම් ඒ නමෙන් තමයි ඉදිරිපත් වෙන්න ඕනේ. ඒකට තමයි නෛතික බුද්ධලවාය හිමි වී කියලා තියෙන්නේ. ඒතර ඔයගොල්ලන් අච්චුවේ තියලා දිනවා කිවිසුමක් ඇති කරගන්න, නියෝජිතයින් පත් කරගන්න, වත්කම් අත්පත් කරගන්න. එයින් විවිධ කරුණු මත බදු ගෙවීම ආදී කරුණු මත සමාගමට තම නමින් ක්‍රියා කරන්න පුළුවන්. ඒ කියන්නේ හදිසි නඩුවක් ගියත් ඒ සමාගමට ඒ නමින් ඒ කටයුතු කරගෙන යන්න පුළුවන්. ඒකට අයිතිකරුවන්ගේ නම් භාවිතා කරන්න ඕනේ නැහැ. ඊට පස්සේ මම ඕගොල්ලන්ට කිව්වා තව වාසියක් වගේ ඕගොල්ලන්ට කියනවා අඛණ්ඩ පැවැත්මක් තිබීම. අඛණ්ඩ පැවැත්මක් තිබීම කියන්නේ මම ඕගොල්ලන්ට කලිනුත් පැහැදිලි කරා. කියන්නේ අයිතිකරුවෙක් එක් අයිතිකරුවෙක් බුන්නත් උනා කියලා සමාගම අඩ වැටෙන්නේ නැහැ. මොකද අයිතිකරුවයි සමාගම අයිතිකරුවන්ගේ ස්වාධීන ඒකකයක්. කියන්නේ අයිතිකරුව කියන්නේ එක පුද්ගලයෙක්, ව්‍යාපාරය කියන්නේ තව පුද්ගලයෙක්. ඒ වගේ තමයි ගන්න. එතකොට එක් අයෙක් මිය ගියා කියලා කියන්නේ 10 දෙනෙක් මිය ගියා කියලා සමාගමක් අඩ වැටෙන්නේ නැහැ. මොකද දැන් මෙතන කොටස් 10 ගානේ ගත්තොත් අයිතිකරුවන් කී දෙනෙක් ඉන්නවා? බර ගානක් ඉන්නවනේ. එක්කෙනෙක් අයින් වුණා කියලා ව්‍යාපාරයක් අඩ වැටෙනවද? නැහැ. ඊට පස්සේ ඒක තමයි ඒකට වගකීම සීමා සහිතයි. දැන් සාමාන්‍යයෙන් කොටස්කරුවෙක් වගකීමක් ඇති වෙන්නේ ඔහු සීමා සහිත සමාගමේට ආයෝජනය කරන ප්‍රාග්ධනයට තමයි ඔහු බැඳෙන්නේ. එතනින් එහාට ඔහුගේ පෞද්ගලික දේවල් කැප කරලා ණය බේරන්න අවශ්‍යතාවයක් නැහැ. ඒක තමයි වගකීම සීමා සහිතයි කියන්නේ. ඒ කියන්නේ සීමා සහිත සමාගම් වල කොටස්කරුවන්ගේ වගකීම උන් සමාගමට ආයෝජනය කරන ප්‍රාග්ධන මුදලට ප්‍රාග්ධනයට පමණ සීමා වෙනවා. ඒක තමයි වගකීම සීමා සහිතයි කියන්නේ. ඊට පස්සේ මම ඔයගොල්ලෝත් කතා කරන්නේ ඒකේ තව වාසියක්. කියන්නේ අධ්‍යක්ෂක මණ්ඩලයක් මගින් තමයි කළමනාකරණය කරන්නේ. කියන්නේ දැන් අයිතිකරුවෝන් 10000ක් හිටියත් සාමාන්‍යයෙන් අධ්‍යක්ෂවරුන් 10 දෙනෙක් 15 දෙනෙක් වගේ තමයි ඒ සමාගම පාලනය කරන්නේ. කියන්නේ ඡන්දයක් තියලා ඡන්දෙන් දිනලා එතන කට්ටිය තමයි උඩට එන කට්ටිය තමයි ඒ ආයතනය පාලනය කරන්නේ. ඒකට තමයි ඡන්දයක් දීලා අධ්‍යක්ෂ මණ්ඩලය සමාගමෙන් කටයුතු කළමනාකරණය කරනවා. එතකොට ඒක නැත්තේ ලොකු මිය ගන්න නෑ. ඉතින් අධ්‍යක්ෂ මණ්ඩලය තෝරගන්නේ සමාගමේ කොටස්කරුවන්ගේ ඡන්දෙන් තෝරාපත් කරගන්න අධ්‍යක්ෂ මණ්ඩලය තමයි එතනට එන්නේ. එතකොට ඒක ලොකු දෙයක් තමයි. කියන්නේ දෙයක් නෙමෙයි කියන්න බෑ තමයි. මොකද සමාගම පාලනය වෙන්නේ ඒගොල්ලෝ ඇතේ. ඉතින් අනිත් අයිතිකරුවම යන්න ඕනේ නෑ ඒකට ඇඟිලි ගන්න. කියන්නේ මම ගිහින් මේ දේ කරන්න ඕනේ සමාගම. එහෙම කරන්න බෑ. සාමාන්‍යයෙන් විශාල කොටස් සංඛ්‍යාවක් තියෙන කට්ටිය තමයි අධ්‍යක්ෂවරු විදිහට උඩට එන්නේ. මොකද ඒගොල්ලෝගේ ඡන්දේ බලය වැඩි. මොකද කොටස් 100ක් ගත්තොත් ඔයාලට ඡන්දෙ දෙන්න පුළුවන් 100යි. ඔය කොටස් 100 නේ ගන්නේ. ඒතර ඔයාගේ ඡන්ද බලය 100යි. ඔයා 1000ක් ගත්තොත් ඔයාගේ ඡන්ද බලය 1000යි. ඒතර ඔයාට යන්න පුළුවන් මෙයාට කලින් අධ්‍යක්ෂ මණ්ඩලයට. ඒ වගේ තමයි එතන වෙන්නේ. ඒතකොට මම වාසි ටික ඔයගොල්ලන්ට කිව්වා වැඩි ප්‍රාග්ධනය රැස් කරගන්න පුළුවන්. නෛතික බුද්ධලවායක් ඇත, වගකීම සීමා සහිතයි, අඛණ්ඩ පැවැත්මක් ඇත,
අධ්‍යක්ෂ මණ්ඩලයෙන් මගින් තමයි පාලනය කරන්නේ. ඊට පස්සේ තමයි මේකේ තියෙන අවාසි. මේකේ තියෙන අවාසි මොනවද? අවශ්‍ය තමයි නීතිමය විධිවිධාන අධිකයි. හදිස්සියේ මේ සමාගම ආරම්භ කරන්න, සමාගම පවත්වාගෙන යන්න, සමාගම විසිරුවා හරින්න ලේසි නෑ හිතනකොට. ඒකට විවිධ නීති රෙගුලාසි තියෙනවා. ඒවත් එක්ක කටයුතු කරනකොට සාපේක්ෂව අධික පීඩනයක් තියෙනවා ඉතින්. අනිත් සමාගමේ අනිත් ව්‍යාපාරات එක්ක බලනකොට අධික පීඩනයක් කියන්නේ සංවිධාන වල ඉගෙන මේක දීලා තින්නේ කියන්නේ අනිත් ව්‍යාපාර වලට වඩා තියෙන රෙගුලාසි අනිකුත් ව්‍යාපාර වලට වඩා වැඩි මේකේ. තියෙන රෙගුලාසි අනිකුත් ව්‍යාපාර වලට සාපේක්ෂව මේකේ වැඩි. ඒක න පොඩ්ඩක් අමාරුයි මේක කරන්න. එනි කීතු ගමන් අපිට සමාගමක් පටන් ගන්න බෑ. ඊට ගමන් අපිට මේක විසිරුවා හරින්න බෑ. පවත්වාගෙන යන්න ලේසි නෑ. ඒක පොඩ්ඩක් හොඳ කරුණක් ඒගොල්ලෝ පාඩම් කරගන්න එක. ඊට පස්සේ අවාසිය තමයි ලාභය හා අයිතිය බෙදී යා. කියන්නේ සමාගමක විශාල කොටස්කරුවන් ප්‍රමාණයක් සිටින නිසා අයිතිය ගොඩක් දෙනෙක්ට තියෙනවා. සමාගමෙන් ලැබෙන ලාභය ගොඩක් දෙනා අතර බෙදී යනවා. ඒතර ඒකේ අර ලොකු ලාභයක් එකපාර ගන්න අමාරුයි. ගන්න පුළුවන් ව්‍යාපාරයක් තියෙනවා. ඒ කියන්නේ කොටස් සංඛ්‍යාව වැඩි වෙන්න ලාභය වැඩි ඉතින් යාගෙන්. එක කොටසකට දෙන්නේ ලාභයක් කියන්නේ අවුරුද්දේ ලාභාංශයක් තමයි මේගොල්ලෝ දෙන්නේ. නැත්තම් තියෙනවා මේකට හොඳට ටිකක් ඒගොල්ලෝ කොටස් හදිසියෙන් මිල වැඩි වුණොත් ඒ කියන්නේ ඔයා ගන්න 10ට ඔයා ගන්න එක කොටස රුපියල් 10ට හදිසියේ මාස දෙක තුනකින් ව්‍යාපාරී වටිනාකම ලක්ෂ 2ක් වෙනවා. එතකොට ඔයාට ඔයාගේ කොටසක් ඔයාට විකුණන්න පුළුවන් රුපියල් 20කට. එතකොට එතන ඔයාට රුපියල් 10ක ලාභයක් තියෙනවා. එහෙම ලාභයක් වෙන්න පුළුවන්. විශාල සංකීර්ණ දෙයක්. ඉතින් කතා ගන්න තියෙන්නේ ඔයාලට වාසිය අවාසිය කතා කරා සංස්ථාවේ සමාගමක් කියන්නේ මොකද්ද කතා කරා. අපි ඊළඟට සමුපකාර සමිති වලින් අපි දැන්ට අවසන් කරමු. හරි.